මල්කි දැන් දවස් 3ක ඉඳලා මට කතා කරන්නේ නැහැ බං. මැසේජ් දානවා මැසේජ් එකකටවත් රිප්ලයි කරන්නේ නැහැ. අනේ මන්ද බං මොනවා වෙලාද කියලා ඒකිට. එතකොට සුද්ද මොකෝ අවුලෙන් ඉන්නේ බං? ඈකෝ මොකෝ අවුලෙන් ඉන්නේ කියපන් අපිටත්. විභාගෙත් පෙල් හින්දා ගෙදරට එලා ඔහේ කකා බිබී ඉන්නවා කියලා පිනට අම්මා ගෙදරින් පන්නනවා කිව්වා බං. අඩෝ මට යන්න දැනකුත් නැහැ බං. දැන් මොකද කරන්න කියලා මම මේ 17 කල්පනා කරන්නේ. අඩෝ මම මොකද බං කරන්න ඕනේ දැන්? අඩෝ සිරාවටම අයියෝ ෂිට්. දැන් මොකද කරන්නේ? මට නම් පොඩ්ඩක් හරි හෙබ්බම් මේ පොඩි හරි රිසල්ට් එකක් දාගත්ත හින්දා ඒත් ඒවල කරන්න තරම් මේ රිසල්ට් එකක් මට නෑ බං. මටත් දැන් මොකක් හරි ජොබ් කට්ටක්වත් ලයින් කරගන්න වෙලා තියෙන්නේ. නැද්ද බං ඔය කරන්න හොඳ ජොබ් කෑල්ලක්වත්? ඔව් බං තියෙනවා නම් පොඩ්ඩක් බලහන්කෝ ලයින් එකක් දාගන්න. ඔව් බං ජොබ් කෑල්ලක් කොහෙන් හරි හොයාගන්න වෙනවා බං. මටත් මේ පොඩි ගාණක් මදීලා තියෙන්නේ. මේ මම පොඩි වැඩක් පටන් ගන්න කියලා බැලුවේ. මේ අපි සෙට්ටලා වැඩේ කරනවා නම් කරමු බං. ඒ වැඩේ මොන වගේ වැඩක්ද බං තියෙන්නේ? අමාරුයි වැඩේ. පොඩ්ඩක් ඉතින් අමාරුයි බං. මේ කරන්න දෙයක් නැහැ වෙන මේ වැඩේ කරන්න වෙනවා. මම පොඩි බිස්නස් වැඩක් පටන් ගන්න කියලා බලුවේ බං සල්ලි ටිකක් හොයාගෙන. කොහොමත් මේ රුපියල් 50000ක් 80000ක් විතර හොයාගත්තා නම් පොඩි බිස්නස් වැඩක් තියෙනවා. ආයේ ඒක කරා නම් ඊසි ගේම් මෑන් ගොඩ යන්න පුළුවන් ෂුවර් එකටම. අඩෝ සිරාවටම මොකද්ද බං බිස්නස් වැඩේ? ගොඩ යනවා නම් ඕන මගුලක් බං. මොකද්ද බිස්නස් එක? කියන් අපිට කියලා. ට්‍රේඩින් බං. අර TikTok වල එහෙම ගොඩක් මේ දවසින් ලක්ෂයක් කෙව්වා එහෙම කී දාන්නේ බං ගොඩක් කෙව්. අන්න ඒක බං. ඒක හරියට අල්ලගත්තොත් නම් ඉතින් ආයේ ෂුවර් ගොඩ යන්න පුළුවන් ඈ. අපි සෙට් එකටම ගොඩ යන්න පුළුවන් ෂුවර්. අඩෝ අර උඹ කියන්නේ බං අර කොළ පාටයි රතු පාටයි මොනවාද ඉරි කැලි තියෙන්නේ? ඒවනේ මම දැකලා තියෙනවා බං TikTok එකේ ඕවා ගොඩක් මේ උන් දාලා මේ රුපියල් 30000යි 40000යි කී කෝස් කරන්න එන්න කී උන් සල්ලි හොයනවා ඒවයි ගොඩක් කියව පෙන්නනවා බං TikTok එකේ. අඩෝ ඒකද බං? ඔව් බං. අනිවා ගොඩ යන්න පුළුවන් ඈ. දැන් අපිට කෝස් කරන්න සල්ලි නැතුණාට බං ඔය YouTube එකේ මම බැලුවා බං සර්ච් කර ගොඩක් දේවල් තියෙනවා බං ඒව ගැන. ඔය ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩ් නුයි මේ ෆොරෙක්ස් ට්‍රේඩ් නුයි ගැන. ෆොරෙක්ස් ට්‍රේඩින් තමයි හොඳම එක බං. ආයේ සල්ලි හැම ඉක්මනට හොයන්න පුළුවන්. මේ අපි ෆොරෙක්ස් ට්‍රේඩින් කරමු බං. ඒත් අපිට දැන් සල්ලි ටිකක් එහෙම අතර ඕනේ වැඩ කරන්න. ඒ හින්දා අපි වෙනම සල්ලි ටිකක් ඒකට හොයාගන්න වෙනවා බං. අතේ සත පහක් නැතුව කොහෙන්ද බං ඒ සල්ලි හොයන්නේ? අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා ඈ. ට්‍රේඩින් කරනවා නම් බං ලැප්ටොප් එකක් හරි PC එකක් හරි තියෙන්න ඕනේ බං. කොහොම හරි මේ සල්ලි කීයක් හරි කුලී වැඩක් හරි කරලා ලැප්ටොප් එකක් හරි PC එකක් හරි හදන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ බං මේ account එකකට මේ ඩිපොසිට් එකක් දාගත්තා නම් ඩොලර් 50ක් හරි 100ක් හරි ඊසි ගේම ගහන්න පුළුවන් ඈ. ඉස්සෙල්ලා ඩිපොසිට් කරලා මේ අපි يعني ට්‍රේඩ් කරන්න කලින් හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ බං. උන්ට ප්‍රැක්ටිස් කරලා අන්තිමට ට්‍රේඩ් කරන්න ගත්තා